විශ්ව දිනපොත YouTube නාලිකාව නරඹීමට පැමිණි මගේ හිතවතුන් හිතවතියන් හැමදෙනාටම සුබ දවසක්. ඔබට මතක ඇති මේ පහුගිය කාලේ ඇතිවෙච්ච සුළි කුණාටුවෙන් අපි හැමෝම ලොකු කම්පනයකට ඇතැම් විට විශාල අසීරුතාවයන්ට අපේ හිතවතුන්ට ඇතිවෙච්ච කරදර නිසා කම්පනයක ඉන්න මොහොතක්. ඒ අතර තමයි 2026 අලුත් අවුරුද්ද ලබන්නේ. මම මේ මොහොතේ අනාගතයට පේන කිසියම් පුරෝගතනයක් කරන්න කැමතියි. 2025 වසරේ අග දින කිහිපය සහ 2026 වසරේ මුල් දින කිහිපය යම් අමුත්තක් මට පේනවා. ඒක මගේ අත්දැකීමෙන් සහ විශේෂයෙන්ම මේ තාරකා කාලගුණ විද්‍යාව පැත්තෙන් කරන අධ්‍යයන සම්බන්ධව ගත්තොත් යම් අමුත්තක් මම දකිනවා. මෙවැනි අවස්ථා දැක්කම සමහර අවස්ථාවක මම නොකිය හිටියා. මොකද මේ වරදින පුරෝගතනයක් කිරීමට මගේ එච්චර කැමැත්තක් නොතිබුණ නිසා. නමුත් මම මෙවර හිතුණා අපි මේ කරන්නේ ශාස්ත්‍රීය අභ්‍යාසයක් නිසා කිසියම් ආකාරයේ පරිශනාත්මක කටයුත්තක් නිසා මේ මට පේන දේ ඔබ සමග බෙදා හදා ගන්න. ඇතැම් විට මම මේ ඉදිරිපත් කරන තොරතුරු ඔබේ පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාවටත් රටක් හැටියට අපි හැමෝගෙම සුබසිද්ධියටත් ඉවහල් වෙයි. අපි අවධානයකින් සූදානමකින් පරිස්සමෙන් ඉන්න එක වරදක් නෙමෙයි. මම මේ කරන පුරෝගතනය සැබෑවක් වීමේ සම්භාවිතාව ගත්තොත් 65%යි. මම මෙතෙන් සිට යම් කරන පුරෝගතනයක විය හැකි සම්භාවිතාව සඳහන් කරනවා. ඒතර මේ මම කරන පුරෝගතනය විශේෂයෙන්ම කාලගුණය ගැනයි 35%ක වගේ ප්‍රමාණයක් තමයි නොවීමට තියෙන හැකියාව. ඔබ දකින්න ඇති මේ මෑත කාලේ මේ කාලගුණ පුරෝගතන කිරීම හරිම දුෂ්කර වුණා. මට මතක ඔය දිත්වා සුළි කුණාටුව සම්බන්ධව ඒ වගේම ඊට පස්සේ වර්ෂාපතනයේ ලොකු ආందోලනයක් හටගත්තා. ඒක BBC ඒ ලෝක සේවයේ කාලගුණ ප්‍රවෘත්ති වලට කිව්වා. ඊට පස්සේ ඔවුන් පුරෝගතනයක් කළා. විශාල වර්ෂාපතනයක් ඇදහැරෙනවා කියලා දෙසැම්බර් මාසේ 10 11 12 වගේ දවස්වල. නමුත් ඒක හිමුනේ නැහැ. ඒ කියන්නේ මේක හරි අමුතු විපරීත කාලයක්. අධි තාක්ෂණික උපකරණ තිබුණත් තම නවීන සිද්ධාන්ත සහ නවීන උපකරණ පාවිච්චි කළා වුණත් සුපර් කම්පියුටර්ස් පාවිච්චි කරත් අද මුළු ලෝකෙම යම් අර්බුදයක තියෙනවා. හරියම කාලගුණ පුරෝගතනයක් කරන්න බැරි වෙනවා. සමහරක් ඒවා කියවෙනවා. සමහර ඒවා කියවෙන්නේ නැහැ. ඒකට හේතුව අතර හොයන්න ඕනේ. මේ தত্ত্বය මේ අත්දැකීම් මම 2025 වසර පුරාම අත්දැක්කා. මොකද බොහෝ පුරෝගතන ඒ විදිහටම සිදු වුණේ නැහැ. අපි ඊතරම් බරක් නොතබා දැකපු දේවල් ඒ විදිහටම වුණා. ඉතින් මොකද්ද මේ වෙන්නේ කියන එක හොයන්න වටිනවා. අපේ ශක්ති ප්‍රමාණයෙන් අපිට හොයන්න පුළුවන් සීමාවක් තියෙනවා. නමුත් අධිතාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා කරන්න ඕන වැඩ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න අමාරුයි. ඒකට තමයි මේ වෘත්තීය නිපුණත්වය තියෙන අයගේ අවධානය. කෙසේ නමුත් අපි හැමෝම මේ ඇතිවෙන විපරීත තත්ත්වය ගැන බලන එක කෝකටත් හොඳයි. වර්තමානට පමණම අනාගතයට. කෙසේ නමුත් මෙන්න මේකයි මම මේ 2025 අග දින කිහිපයයි 2026 මුල් දින කිහිපය අතර දකින වෙනස. මගේ අත්දැකීම සහ මේ විෂය පිළිබඳව තියෙන සිද්ධාන්ත දැනුමත් එක්ක ගත්තාම 2025 දෙසැම්බර් මාසයේ 29 වෙනිදා සිට අපි ජීවත් වෙන කාලගුණේ කිසියම් වෙනසක් වෙන්න පටන් ගන්නවා. මේක ලංකාවට විතරක් නෙමෙයි, විශේෂයෙන්ම මේ දකුණු ආසියාවටත් නැගෙනහිර ආසියාවටත් බලපානවා. දැන් අපි මේ විශේෂ අවධානයක් යොමු කරන්නේ ලංකාවටනේ. එතකොට ලංකාව සම්බන්ධයෙන් පමණක්ම නෙමෙයි, දකුණු ආසියාවටයි නැගෙනහිර ආසියාවටයි අග්නිදිග ආසියා කොටසකටත් මේක බලපාන බවත් අපි මතක තබා ගමු. මොකද්ද වෙන්න යන්නේ? පරිසරයේ දැඩි සිසිල් කාලගුණ තත්ත්වයක් හටගන්න පුළුවන්. එහි ආරම්භක අවස්ථාව මම දකින්නේ දෙසැම්බර් මාසේ 28. එතකොට මේ 28 වෙනිදා හටගන්න දේ අපිට දැනෙන්න පටන් ගන්න දෙසැම්බර් මාසේ 29 වෙනිදා සිටයි. ඊළඟට දෙසැම්බර් 30 31. ඊළඟට ඔබ දන්නවා අපි යන්නේ අලුත් අවුරුද්දකට 2026ට. මේ 2026 අවුරුද්දේ පළමු සතිය. ඒ කියන්නේ ජනවාරි 1 2 3 4 5 6 7. මෙන්න මේ දිනවලදී අනපේක්ෂිත වර්ෂාපතනයක්
අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම දැඩි සිසිල් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. මේක සෑහෙන කාලයකට පසුව අපි අත්දකින අත්දැකීමක් වෙන්න පුළුවන්. බොහෝ විට මේ පරිසරයේ දැනෙන අධි සීතල තත්ත්වයකුත් අනෙක් පැත්තෙන් වර්ෂාවකුත් පෙන්නුම් කරනවා. එතකොට 20-25 වසරේ අග දින එකතු වෙනවා 3ක්. 20-26 මුල් දින 7ක් එකතු වෙනවා. ආසන්න වශයෙන් දින 10ක් 11ක් වගේ කාලයක් මේ අත්දැකීම ලබන්න හැකියාව ලැබෙන බවයි මට පේන්නේ. ඒකෙදී අපි කෝකටත් මේ සම්බන්ධව යම් අවධානයකින් පසුවීම වැදගත් කියන නිසායි මම මේ පොරකථනය කරන්නේ. ලංකාව සම්බන්ධව ගත්තොත් වැඩි වශයෙන්ම මේ බලපෑම නතු වෙන්න පුළුවන් ප්‍රදේශ ටිකක් අපි හඳුනගමු. අපේ විශේෂ සිද්ධාන්ත පාවිච්චි කරලා ඔබ දන්නවා මේ ලංකාවේ ඔය වර්ෂා කලාප තියෙනවා. මේ පාර පෙන්වන්නේ මේ ඊසාන මෝසම නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකෙන් පෙන්වන්නේ උතුර නැගෙනහිර රටේ ඊසාන දිග ප්‍රදේශය මධ්‍යම කඳුකරේ නැගෙනහිර බෑවුම් ඒ වගේම වයඹ පළාත වයඹ දිසාව වැඩි වශයෙන් මේ පීඩනයට ලක් වෙන්න ඉඩකඩ තියෙනවා. එහි ද්විතීයික ඵලයක් ලෙස සබරගමුව සහ ඌව මේ පළාත් දෙකටත් ඊළඟට එහි තුන්වෙනි මට්ටමේ බලපෑම බස්නාහිර සහ දකුණ පළාත් වලට ඇති වෙන්න පුළුවන්. මම අර මුලින්ම කිව්ව කලාපේට උතුරු මැද පළාතත් අයිති වෙනවා. එතකොට මෙහෙම ගත්තාම මුළු රටටම මේක දැනෙනවා එක් එක් කලාප හැටියට. ඒ කියන්නේ වැඩිම අවධානම තියෙන නැත්නම් වැඩිම බලපෑම් කලාපයට පෙන්වන්නේ උතුරු නැගෙනහිර උතුරු මැද වයඹ. ඊළඟට නැගෙනහිර කඳුකරේ නැගෙනහිර මධ්‍යම කඳුකරේ නැගෙනහිර බෑවුම් සාය ආශ්‍රිත විශාල ප්‍රදේශයක් තියෙනවා. ඊළඟට තමයි ඔය සබරගමුව ඌව සහ තුන්වෙනි අදියරට තමයි බස්නාහිර සහ දකුණට බලපාන්නේ. ඉතින් අපි බලමු මේ කටයුතු සිදු වෙනවද කියලා. මේ පොරකථනයෙන් මම කියන්නේ දැඩි වර්ෂාපතනයක් හෝ එක දිගට ඇදහැලෙන. ඒ කියන්නේ ඊසාන දිග මෝසමේ උච්චතම අවස්ථාව වෙන්න පුළුවන් අපි මේ දකින්නේ. එතකොට ඒක දැඩිම වර්ෂාපතනයක් හෝ දැඩි සීත කාලගුණ තත්ත්වයක් මේ තියෙන තාරකා කාලගුණ විද්‍යාවේ සිද්ධාන්ත අනුව ගෝචර වෙනවා. ඒතර මේ දකින දේ තමයි මම ඔබට කල්තබා පොරකථනය කළේ. ඒක වීමේ හා නොවීමේ සම්භාවිතාව වීමේ හැකියාව සම්භාවිතාවේ හැකියාව 65ක් දක්වාම ඉහළගයක් ගන්නවා. ඒ නොවීමේ හැකියාව 35ක් වගේ ප්‍රමාණයකට තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් අපි මේවා මේ සබහාදහම අධ්‍යයනය කරන අය හැටියට අපි සබහාදහම අධ්‍යයනය කරන්නේ මම සබහාදහම අධ්‍යයනය කරන්නේ සාම්ප්‍රදායික දැනුමකින්. ඉතින් ඒ දැනුම වගේම කල් තමා මේ පොරකථනය ඉදිරිපත් කළේ. එතකොට කෙනෙකුට කල් වේලා ඇතුව අධ්‍යයනය කරන්න පහසුවක් ලැබෙන නිසා. හොඳයි. ඉතින් 2026 වසර ආරම්භ වෙන්න පෙර ආතුව මම නැවත ඔබ හම් වෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ හැමදෙනාටම එහෙනම් සුබ වේවා, ජය වේවා.